දන්නවද වකුගඩු රෝගයක් හැදෙන්න ඒ වගේම හැදිලා තියෙනවා නම් වැඩි වෙන්න බලපාන හේතු මොනවද කියලා. වකුගඩු රෝග හැදෙන්න ප්‍රධාන වශයෙන්ම දේවල් පහක් බලපානවා. මේ වීඩියෝ එක බලන්න වකුගඩු රෝගයක් ඔයාලට හැදෙන්න පුළුවන්ද? ඔයත් ඒකට හේතු වෙන දේවල් කරනවද කියලා. වකුගඩු රෝග හැදෙන්න හේතු වෙන පළවෙනි දේ තමයි දියවැඩියාව. ඔයාට දියවැඩියාව තියෙනවා නම් ඔයාගේ සුදුදේ සීනි මට්ටම හරියට පාලනය කරන්නේ නැතිනම් ඔයාගේ වකුගඩු වල ෆිල්ටර්ස් ඩැමේජ් වෙනවා. අමතක කරන්න එපා. මතක තියාගන්න ලංකාවේ ගොඩක් අයට වකුගඩු රෝග හැදෙන්න හේතුව තමයි දියවැඩියාව සුදුදේ සීනි මට්ටම පාලනය නොකිරීම. අංක 2 තමයි අධිරුධිර පීඩනය. ඒ කියන්නේ ප්‍රෙෂර් එක. ඔයාගේ ඇඟේ ප්‍රෙෂර් එක වැඩි නම් ඔයාගේ වකුගඩු වල බ්ලඩ් වෙසල්ස් ඩැමේජ් වෙනවා. භයානකම සහ වැදගත්ම දේ තමයි ලංකාවේ ගොඩක් අය දන්නේ නැහැ Tamanට ප්‍රෙෂර් එක තියෙනවද කියලා. වකුගඩු රෝග හැදෙන්න බලපාන තුන්වෙනි දේ තමයි පේන් කිලර්ස්. වේදනානාශක වැඩිපුර බොන එක. වැඩිපුර පේන් කිලර්ස් බොනවා කියන්නේ ඔයාගේ වකුගඩු දෙකට ලොකු පීඩනයක්. ඉතින් වෛද්‍ය නිර්දේශයකින් තොරව කැක්කුමට වේදනානාශක බොන්න එපා. අංක 4 තමයි වතුර අඩුවෙන් බොන එක. දවස පුරා වතුර අඩුවෙන් බොන එක ඔයාගේ වකුගඩු දෙකට හොඳ නැහැ. විශේෂයෙන්ම රස්නේ වැඩි දවස්වලට ඔයා වතුර ටිකක් වැඩිපුර බොන්න. ඒ වගේම දවස පුරා වතුර බොන එක සෑහෙන්න වැදගත්. වකුගඩු රෝග හැදෙන්න බලපාන පස්වෙනි දේ තමයි ඔයාගේ අහිතකර ජීවන රටාව. unhealthy food. ඒ කියන්නේ ශරීරයට විස සහිත කෑම, එක්සර්සයිස් අඩුවෙන් කරන එක, ඒ වගේම දුම්පානය, මත්පැන් බොන එක ඔයාගේ වකුගඩු දෙක නරක් වෙන්න ගොඩක් හේතු වෙනවා. එහෙමනම් වකුගඩු රෝග හැදෙන්න හේතු වෙන මේ දේවල් ඔයා ළඟ තියෙනවා නම්, මේ දේවල් ඔයත් කරනවා නම් අද ඉඳන්ම ඒ දේවල් වලින් වළකින්න හිතට ගන්න. ඒ වගේම වකුගඩු රෝගවල තියෙන භයානකම දේ තමයි වකුගඩු රෝග මුල් කාලයේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඒක ගොඩක් භයානකයි. වගේම ගොඩක් අය ඒ නිසා ගොඩක් අය වකුගඩු රෝගයක් තියෙනවා කියලා මුල් කාලේ හඳුනගන්නේ නැහැ. ඉතින් ඔයත් ඔයාගේ වකුගඩු දෙක ගැන වෙනදට වඩා අද ඉඳන්ම හිතන්න පටන් ගන්න. ඒ වගේම මේ පණිවිඩය ඔයා දන්න කෙනෙකුට දෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම වකුගඩු දෙක ගැන, වකුගඩු රෝග ගැන ඔයාට තියෙන ගැටලු, අදහස් ඒ ඕන එකක් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වැදගත් සෞඛ්‍යයට හිතකර දේවල් දිනපතාම දැනගන්න පේජ් එක ෆලෝ කරලා එකතු වෙන්න. ඒ වගේම පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න.